ශ්‍රීනාග මීඩියා YouTube නාලිකාව හා ඔබ මේ එක්වන්නේ මැතිවරණ ප්‍රකාශය සමගයි. දැන් අපි සූදානම් ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට. 7 ශ්‍රේණිය ඡන්ද මධ්‍යස්ථානයේ ආසන්නයේ රැඳී සිටිනවා රන්දි බිම්සරණී. රන්දි 7 ශ්‍රේණිය ඡන්ද මධ්‍යස්ථානයේ ආශ්‍රිතව ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු කොහොමද සිද්ධ වන්නේ? ඔව් මම මේ රැඳී සිටින්නේ ශ්‍රීනාග ජාතික පාසලේ විසින් සංවිධානය කරනු ලබන ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේ 2025 වර්ෂයේ ඡන්ද මධ්‍යස්ථාන 7හිය. මෙතන 7 ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් නැත්නම් 7 ශ්‍රේණියේ ඡන්දදායකින් ඡන්දය ප්‍රකාශ කරන අතර ඔවුන් ඉතාමත් සාමකාමී ලෙස ඡන්දය ප්‍රකාශ කරනු ඇත. ස්තුතියි ඔබට. 12 ශ්‍රේණිය ඡන්ද මධ්‍යස්ථානය ආසන්නයේ රැඳී සිටිනවා අප මාධ්‍ය කණ්ඩායමේ තෙනුජ දම්සර. තෙනුජ 12 ශ්‍රේණිය ඡන්ද මධ්‍යස්ථානය ආශ්‍රිතව ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු කොහොමද සිදුවන්නේ? ස්තුතියි ශාසිනී. මේ අවස්ථාවේදී මා රැඳී සිටින්නේ ඡන්ද මධ්‍යස්ථානාංක 12 දී මේදී 12 වසර සහ 13 වසර ඉතාම සාමකාමී ලෙස ඡන්දය ප්‍රකාශ කරන බව අපිට පෙනී යනවා. ඉතින් නැවතත් අලුත් වන තොරතුරු ඔබට ලබා දීම සඳහා ශ්‍රීනාග මීඩියා YouTube නාලිකාව මගින් අප රැඳී සිටිනවා. තවත් තොරතුරු ලැබුණු විගසම ඔබ වෙත ගෙනීමට අප සූදානම්. එතෙක් අප හා දිගටම රැඳී සිටින්න.